මෝදුවන ලෝචනා ස්වප්න මතමානැරීරෝ මෝරනා. Hello family members, welcome back to my channel. Hello, welcome to my YouTube channel. මම ඇත්තටම අද vlog එකක් කරන්න නෙමෙයි හිටියේ. හැබැයි මට අද හිතුණා දැන් වෙලාව හරියටම 11යි. හරිද? මට නිකන් හිතුණා අද vlog එකක් කරන්න ඕනි කියලා. මොකද මට පොඩි වැඩ ටිකක් තියෙනවාද. ඒ වැඩ ටික ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනි කියලා මට හිතුණා. විශේෂත්වය කියන්නේ ළමයි අපේ පාස්කෝ පටන් ගත්තා. හරිද? මේක පොඩක් ඇදයි ගාවේ. හරි. අද අපේ පාස්කෝ පටන් ගත්තා. එතකොට අද අපි පල්ලි යන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. ඔයගලන්ට පේනවද මගේ මූණේ පිම්පල්ස් දාලා තියෙන්නේ? මේ පැත්තේ නෑ, මේ පැත්තේ ඕකේ. නළලෙයි මේ මෙන්න මෙතනයි සාමාන්‍ය පීරියඩ්ස් දවස් වලට මට දෙකක් වගේ එනවා පිම්පල්ස් මේ වගේ පතාරන් ලොකු ඒවා. හැබැයි ඒකම විතරක් නෙමේ හේතුව. පීරියඩ්ස් ඉවරුණත් මගේ මේ වගේ තියෙන්න ලොකුම හේතුව තමයි දූවිලි ගියාම. මම මේ දවස් ටිකේම එළියේ කොයි වෙලේ බැලුවත් එළියෙම හිටපු නිසා මාර විදිහට මම දූවිලි කෑවා. ඒක නිසා ඒවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ තියෙන්නේ පිම්පල්ස් ඇවිල්ලා. දැන් ටික හොඳ වීගන යන්නේ. මොකද මම පැක් එකක් දානවා. මම සාමාන්‍යයෙන් මම දාන පැක් වර්ග තියෙනවනේ. ඒ පැක් වර්ග වලට දඩබඩ ගාලා ඔය දැන් ඔබේ ගිහිල්ලා කළු වෙලාවත් හරියනවා. පිම්පල්ස් දැම්මත් දවසින් දෙකකින් හරියනවා. මම අද ඒ පැක් එකකුත් දාන්න හිතාගෙන ඉන්නවා. අද බලමු. අද ලොකු වැඩ කොටසක් නෑ. හැබැයි මට හිතුණා මේ vlog එක කරන්න ඕනි කියලා. බලමු. vlog එක කරන්න ඕනි කියලා හිතුනේ කකා ඉද්දි. ඒ නිසා මම උදේට බව කාලා ඉන්නේ. පානුයි කෙහෙල්කනුයි තමයි හලෝ මම උදේට කෑවේ. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. තමයි මගේ අපේ කාමරේ මගේ කොටස. අද දෙනෙක් අහලා තිබ්බම මම දැක්ක එක vlogs වල අන්න අර තේරුම මොකද්ද කියලා. ඕගලන්ට දැන් පේනවනේ නිකන් හෙලිවැල්ලෙන් ඉන්න ගෑනු ළමෙක් වගේනේ පේන්නේ මේකේ. හරිද? මේ තියෙන්නේ මේකේ තියෙන එක. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? මේක නිකන් තේරෙන විදිහට කිව්වොත් මේකේ අර කෝෂික ඉඳන් එන සමනලයේගේ සීන් එකක් තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ ගෑනු ළමෙක් ඉන්නවා. එයා ඉස්සෙල්ලාම කෝෂේ ඉන්නේ. ඊට පස්සේ එයා පොඩ තේරෙන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. දලබුවෙක් වෙනවා. ඊට පස්සේ සමනලෙක් වෙනවා. ඒක තමයි මේකෙන් නිකන් සරලවම අදහස් කරලා තියෙන්නේ. ගොඩාක් අය මගෙන් අහලා තිබ්බ මොකද්ද මේකේ තේරුම? අයියෝ මේක ගහගෙන ඉන්නේ එහෙම දේවල්. මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට හරියම කැමතියි. මේ තියෙන්නේ මෙදා සැරේ මගේ මේ කියන්නේ මං කාමරේ මෙදා සැරේ මේව කරේ තනිකර නිකන් බටර්ෆ්ලයි සීන් එකෙන් තමයි කරේ. හරිද? ඔය හැමතැනම තියෙන්නේ ඔන්න ඕවා තමයි. මෙදා සැරේ බටර්ෆ්ලයි සීන් එකෙන් කරපු නිසා තමයි මේක මේව කරේ. මං හරිම කැමතියි මේකට. ඒක හරිම ලස්සනයි. ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මගේ අමුතු මානසිකත්වය. තේරෙනවනේ මගේ මානසිකත්වය. මේ ඉන්නේ මම. අද නාන්නත් ඕනේ හලෝ. කම්මැලි මට. මට කරන්න වැඩ වගේක් තියෙනවා. මගේ ඕඩර්ස් ටිකක් තියෙනවා. ඒ ටික පැක් කරලා ඊට පස්සේ අපි මොන හරි රහ කෑමක් හදාගෙන කමු. ඒක හලෝ මං අර තෙමු එකකින් ඕඩර් කරපු එක. ඒක හරිම යූස්ෆුල් ඇත්තටම මට ඒක හරිම ලේසි වේ. ඒක හරිම ලේසි. මේ හරිම ලේසි එක. මම ඒකට හරිම කැමතියි. මට හරිම කම්මැලි මේ දවස්වල ගෙදර ඇස්සේ ඉඳලා හැපෙන මේ ටිකේ නම් ගෙදර ඇස්සේ හිටියේ නෑ. හැබැයි අද ඉඳලා ගෙදර ඉන්නකොට මට මාර කම්මැලි මට කරන්න දෙයක්වත් නෑ. මෙලෝ දෙයක් නෑ. ඒ නිසා තමයි මම මේ vlog එකත් පටන් ගත්තේ. මං අද මොනා කියයිද කරයිද දන්නේ නැහැ. ඔයගලන්ට ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. හැබැයි කොහොම හරි vlog එක අන්තිම වෙනකොට ටිකක් වැදගත් දේවල් ටිකක් වෙනවා කියලා නම් මම දන්නවා. මොකද අද මට චර්ච් යන්න තියෙනවා. තාම නැති. ඒක තමයි ඇත්තටම කිව්වොත් තියෙන එක වැදගත් දේ. අපි බලමු අද මගේ දවසේ මොකද වෙන්නේ කියලා. දැන් මට මාර බඩගිනි. ඒක නිසා මම දැන් තවලට කන්න යන්නේ. අද අපේ අම්මු විලා තියෙනවා පරිප්පු, සම්බෝල, බත්, පපඩම් මොනවාද හාල් මැස්ස තියලා දාලා මාරව රහ මෙනු එකක් මම කාලෙන්නම්. ෆිල්ම් එකක් බල කාලා ඊට පස්සේ කාලා ඉවර වෙලා මට හිතුණා මගේ රෙදි ටික නමා ගන්න ඕනේ කියලා. දැන් හලෝ මම යන්නේ මගේ හඩු රෙදි ටික නමා ගන්න. හඩු කියන්න බෑ. දැන් අපි රෙදි නමලා
ස්කින් කෙයාර් කරන්න ඕනේ අද. මට අද හරිම කම්මැලි දවසක්. හැබැයි දැන් කම්මැලි චුට්ටක් නැහැ vlog එකක් කරන නිසා. මේ දින ජිම් වල නමලා තාම වෙලාව එකමාරයි මට මොනා කරන්නද කියලා හිතාගන්නත් බැහැ හරිම කම්මැලි වීඩියෝ දෙක තුනක් තිබ්බ ඒ ටික එඩිට් කළා ෆෝටෝ ෂූට් හදලා ඉවරයි වැඩ තියෙන දවසට එපා වෙනවා වැඩ වැඩි කියලා වැඩ නැති දවසට ඊට වඩා එපා වෙනවා හරිම කම්මැලි කියලා මගේ රෙදි නමල ඉවර වෙනවත් එක්කම අපේ ලිත්‍ර බොසා මට රහම බාච්චාරුවක් කරගෙන ආවා. ලිත්‍ර බොසා මට අච්චාරු ගෙනාවා. හලෝ. මන් දන්නේ මම මාර ආසයි මේ අච්චාරු වලට. මේ වගේ තමයි මම අබ අච්චාරු කණ්ඩාස. මේ කාලෙන්න. අබ අච්චාරුවත් කකා ඉන්නකොට අපේ ලිත්‍ර බොසා මට පොඩි රික්වෙස්ට් එකක් කළා. මොකක් හරි කමන්නේ කෑමක් හදුම් කියලා. ඉතින් ගෙදර චුට්ටක් එහෙම බැලුවාම හරි අපේ අම්මෝ උයලා තියනවා බත්. ඒකට ඔය මොනවා හරි අහුවෙන ටිකක් දාලා මොකක් හරි රයිස් එකක් හදමු කියලා අපි දෙන්න තීරණය කළා. ඊට පස්සේ මම මේ කපන්නේ ඒකට උවමනා ටික. මම මේකට ගත්තේ ලුණු, සුදු ලුණු, තක්කලි ගෙඩියක් ගත්තා, ගෝව කෑල්ලක් ගත්තා. ඔන්න ඔය ඔක්කොම ටික එකට දාලා මම බත් එකක් ඇදුවා. ඇත්තට මේක මාර රහයි. ඒකට මම ලුණු අර මේව දැන් අපි සාමාන්‍ය දානේව දාලා ගම්බිරිස් කුඩු දාලා ඒකට මම සාමාන්‍යයෙන් බත් හදද්දි සෝයා සෝස් දානවා එක එක රයිස් වර්ග හදද්දි මාරම රහයි. දැන් ඉතින් ඔය මම බත් එක්ක ශනික හදාගෙන ආවා. හරිද? මේක මේ විනාඩි 2-3 බත් එකක්. ඊට පස්සේ අපේ ලිත්‍ර බොසාර තමා මේ මැටි පිඟානට බෙදුවේ. එයාට බෙදලා ඒක හරිම රහයි. අර තක්කලි, ගෝවයි, බිත්තර දැම්මම බිත්තර 3ක් විතර දැම්මා. හොඳට බිත්තර දාලා රහට ඒක හදන්න පුළුවන්. ඒක පට්ට රහයි. හරිද? විනාඩි 2කින් විතර හදා ගන්න පුළුවන්. ඔයගොල්ලොත් හදාගෙන කන්න. මගේ ලේසිම රෙසිපිය මේක තමයි. ඊට පස්සේ අපේ ලිත්‍ර බොසාර තමයි පිඟාන ඔය ලොකු එක මගේ. ඊට පස්සේ කාලා බීලා ඔක්කොම කරලා ආදි ස්කින් කෙයාර් කරනවා කියවනේ මම ඇත්තටම කිව්වොත් මගේ කොකුම් කුඩු එක නැහැ මට පැක් එක හදන්න. ඒක ගන්න ඕනේ. ඒක නිසා මගේ ළඟ තිබ්බ ඇලෝවේරා කෑල්ලෙන් මම හොඳට මූණේ ගාගත්ත ඇලෝවේරා විතරක් අද මූණේ ගාගෙන විනාඩි 20ක් ඉඳලා ඊට පස්සේ වොෂ් එකක් දාලා මම අද පල්ලි යන්න ඕනේ. දැන් පල්ලි යන්න වෙලාව හරි. එහෙනම් අපි යන් පල්ලි. දැන් මම පල්ලි යන්න තමයි හදන්නේ. පල්ලි යන්න හදාන්නේ මේක. මොකද අද අලු බදාද නිසා. පල්ලි ගිහලා ඇවිල්ලා මං ජිම් යන්න ඕනේ. බලමු අද යන්න පුළුවන් වුණොත් යනවා. මේක තමයි පල්ලි යන්දින්නේ. මේ টොප් එක ඔයගොල්ලෝ දැකලා ඇති මම ෆොටෝස් එහෙම දැම්මා. මේක මට හම්බුණ පේජ් එකේ නම්බර් එක මම ස්ක්‍රීන් එකේ කොහේ හරි දාන්න. අපි දැන් පල්ලියන් ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉතින් මම පල්ලියන් ලෑස්ති වුණා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වීඩියෝ එක දකින්න ඇති මම ගත්ත ටෝනර් එකක්. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ෆොරෙවර් එකේ කහ කොහොම ටෝනර් එක. ඒක මට මාර සෙට්. ඒක නිසා මම අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් පාවිච්චි කරන්නේ ඒක. ටෝනර් එක ගෑවා. මගේ ඉතින් කොහොමද මේකප් අර මේව නෑනේ. ලිප්ස්ටික් එකයි, මස්කාරා එකයි, බ්ලෂ් එකයි තමයි. ඕගලන්ට මේ බ්ලෂ් එක මතකද ළමයි? මම මේක තෙමු එකකින් අර ඕඩර් කරපු එක. ඇත්තටම මේක මාර එක හොඳයි. ඒක සුපිරි. ඒකේ කලර් එකත් හොඳයි. එදම්ම ෆොටෝස් දාලා තිබ්බ එහෙම ලින්ක් නම් මම දාන්නේ නැහැ වීඩියෝස් වල. ඉතින් ඔයගොල්ලන්ට තෙමු එකට ගිහිල්ලා නිකන් මොනවද තියෙන බ්ලෂ් අරන් මේවා කියලා සර්ච් කරාම එනවා ඉතින්. හරිද? මම ගත්තේ ඩ්‍රයි රෝස් හරි ඔය වගේ කලර් එකක්. ඊට පස්සේ අද මුකුත් ජුවලරි මුකුත් දාන්නේ අර මගේ ළඟ තියෙන මුද්ද විතරයි දාන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මම අද පල්ලි යන්නේ. ඉතින් මම පයින් ඇවිදගෙන යද්දි අපේ බලු තඩිය තමයි එන්නේ අපේ බ්ලැකියා කොහෙ ගියත් එනවා. ඊට පස්සේ අපේ අම්මත් පල්ලියන් ලෑස්තිලා එනවා. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති බයික් එකේයි හෙල්මට් නැතුව යන්නේ කියලා. මීටර් 100ක්වත් නැහැ. ඔය පල්ල බැස ගාම අපේ පල්ලිය අපිට තියෙන්නේ. ඉතින් අම්මත් පල්ලියට යන එකේ මාවත් නගගෙන ගියා. ඔය අපේ අම්මා උතනදී උතන පොඩි ළමයි දෙන්නෙකුයි තාත්තගෙනුයි යනවා. හරිද? ඔයගොල්ලන්ගේ ගෙදරත් ඔහොම වෙන්න ඇති. අපේ අම්මාගේ පොඩි ළමයි ගෑනු ළමයව මට පෙන්නලා කියනවා. ඒ ළමයා රෙදි හොදනවලු, ගෙදර උයනවලු, හෙන ඒවා කියලා මට කියන උඹලට තමයි බැරි. ඔය ඒකට තමයි මම hina වෙන්නේ. මම හිතනවා ඔයගලන්ගේ ගෙවල්වලත් එහෙම ඇති කියලා. අනිත් ළමයින්ව ආදේශ කරලා අපේ වැරදි අඩුපාඩු කියනවා අපේ දෙමව්පියෝ. කොහොම හරි ඉතින් ඒකත් අහගෙන දැන් අපි ආවේ කෙලිම පල්ලියට. මම අද පල්ලියේ කතාව කියන්නම්. කතෝලික අය නම් දන්නවා.
අපේ ළමයි චාතාරික කාලේ පටන් ගත්තා. ඉතින් පල්ලියට ආපු ගාම අපේ කාගේද අපේ ලොකු අයියාගේ පොඩි මෑන් මට ගෙනල්ලා මල් කඩලා දෙනවා. ඒකගේ වැඩේම පූජා විවරණ ගම්මන මල් දුන්නා කඩ. හරි. දැන් මම කියන්නම් මොකද මේ චාතාරික කියලා. අපේ චාතාරික කාලේ ළමයි දවස් 40ක් තියෙනවා. අලුබදාදා තමා මේ අද දවස. ඉතින් අලුබදාදායින් තමා අපේ චාතාරික කාලේ පටන් ගත්තේ. ඉතින් මේ චාතාරිකය කියන්නේ අපේ පාස්කු මංගල්‍යයට සූදානම් වෙන දවස් 40 කිව්වොත් හරියට හරි. නැත්තම් සමහරක් අපේ කතෝලික අයත් මේක වරදවා හිතාගෙන ඉන්නවා. මේ චාතාරිකේ පාස්කුව මේ ඔක්කොම එකයි කියලා. එහෙම එකක් නෙමේ. පාස්කු මංගල්‍ය පටන් ගන්න අපේ මහ බ්‍රහස්පතින්දායින්. ඒ කියන්නේ ඒ මංගල්‍යයක් කියන්නේ ඒක අපේ ජේසුස් වහන්සේ උත්තානුන් එක තමයි අපි සමරන්නේ. ඉතින් අර දුක් ප්‍රාර්ථිය ජේසුස් වහන්සේගේ ඒ දේවල් ටික තමයි මේ අලුබදාදා ඉඳන් දවස් 40ක් අපි මෙනෙහි කරන්නේ. ඉතින් ඕක ලොකු දිග කතාවක් ඒක ඔයගොල්ලන්ට මට කෙටියෙන් පැහැදිලි කරන්න බෑ. කොහොම හරි ඉතින් චාතාරිකය කියන්නේ පාස්කු මංගල්‍යයට අපි සූදානම් වීමක් වගේ එකක් තමයි. හරිද? ඊට පස්සේ ඉතින් අද අපි අලු ගානවා ඔළුවේ. ඉතින් සමහරක් අය මේව නිකන් හින 아무තු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අර හැම ආගමකම තියෙනවනේ පොඩි මොනවාද ඒ ආගමටම ආවේනික වුණ සිරිත් ඉතින් එහෙම එකක් තමයි තියෙන්නේ. ඉතින් මාත් පූජාවට ගිහිල්ලා කුරුස ඇඳගෙන ආවා. ඉතින් කතෝලික කෙනෙක් නම් වත් ඔයාලා අලුබදාදා පල්ලි ගියාද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් දැන් ටිකක් හවස් වෙලා තියෙන්නේ. එදා අහස මාර ලස්සනයි. කොහොම හරි ඉතින් පූජාව ඉවරනකන් ඉඳලා ගෙදර ආවා මම. මෙන්න මේක තමයි අලුබදාදා කරන්නේ. දැන් මම මාසෙකට ගිහිල්ලා ආවේ. මෙන්න මෙහෙම ෆාදර් මේකක් අරගෙන මෙන්න මෙහෙම කරලා ගානවා. ෆාදර් වාගේ නැද්ද? නෑ. අපේ ලිත්‍රිබුසාගේ යාළුවා අපේ ෆාදර්. දැන් තමයි අපේ ලිත්‍රිබුසා ඉන්නේ පොඩි වැඩකට ගියා නැත්නම් එයත් එනවා. එයත් එනවා නැත්තම් පූජාවට. මෙන්න මේක තමයි හරියට පෙවුන්නේ නැහනේ මේ. මොකද මං එළියේ හිටියේ කළුවරයි හොඳටම මේ ඔව් මං කළුයි. ඒක නිසා හරියට පෙවුන්නේ නැහැ. දැන් ඔයගලන්ට පේනවනේ මේක හරියට මෙහෙම අඳින්න ඕනේ. අර දැන් මං චුට්ටක්ලා හිටියා. දැන් දාඩිය දාලා නිසා මේක මැකිලා තියෙන්නේ. මේ අලු මේව කරන්නේ කුරුස වගේ හදනවා දැකලා තියෙනවද ඔයගොල්ලෝ? නිකන් කතෝලික ගෙවල් වල එහෙම තියෙනවා. මේ මොකෙන්දනේ මේ කුරුස හදලා මේ මොකක්දනේ අර මේ ගොක්කොල වලින් කුරුස වගේ හදලා තියෙනවා. ඒක අවුරුද්දකට පස්සේ ගිහිල්ලා අපි පල්ලි වලට දෙන්න ඕනේ අද වගේ දවසට. බදාදා දවසට තමයි දෙන්නේ. එතකොට ඒක ෆාදලා පුච්චලා ඒ කුරුස වලින් ඒ කුරුස අලු කරලා තමයි අලු වලින් තමයි මේක අඳින්නේ. නැතෝ තීන්ත මුකුත් නෙමෙයි මේ අලු තියෙන්නේ. මේ ඔහොම කරාම යනවා. ඉතින් අදින් අපේ චාතාරිකේ පටන් ගත්තා. ඉතින් දැන් ඉතින් තියෙනවා අපිට තියෙනවා උපවාස කරන්න තියෙනවා එක දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට කැමති නම් වේලක් කන්නේ නැතුව ඒක උපවාස කරන්න පුළුවන්. නැත්තම් වේල් දෙකක්. සමහරක් අය ඉන්නවා දවසම උපවාස කරන ඒ ගොඩක් වයසක කට්ටිය එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් අපිට වේලක් උපවාස කරන්න පුළුවන්. ඒ වගේම දන් දෙන්න ඒ කියන්නේ දන් දෙන්න ඕනේ මේ කාලෙදි ගොඩක් අපි ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරිද? කොහොම තමයි මගේ අද දවසේ මේ වෙනකන් ගෙවන්නේ. දැන් මම ජිම් යන්න ඕනේ. මට හරිම මහන්සි. දැන් වෙලාව 7:10යි. යන්න ඕනේ කියලා මම හිත ඉන්නේ. බෑ අද යන්න ඕනේ. මට හිතුනොත් හෙට යන්නේ නෑ. ඒ නිසා මම අද ජිම් යනවා. ජිම් යන්න කලින් හරි කන්න ඕනේ. කාලා මම ලෑස්තිලා එන්නම්. එහෙනම් ඕගලන්ට අපේ දැන් ඕගලන්ට භාගයක් පෙන්වන්නේ කොහොමද වෙන්නේ කියලා. මොකද්ද හිතුනේ ඔයගොල්ලෝ කතෝලික කෙනෙක් නම් කොහොමද දන්නා? බෞද්ධ කෙනෙක් නම් ඔයගලන්ට මොකද්ද මේ ගැන හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් මම ලෑස්ති වුණා ජිම් යන්න. එහෙනම් අපි යන් දැන් ජිම් එකට. මේනේ ට්‍රාන්ස්පෝර්ට් අපේ ට්‍රාන්ස්පෝර්ට් කරන ළමයා. එයා මේ පොඩි බිස්නස් එකක ඉන්නේ පොඩි වැඩක්. එයා වැඩක් පොඩි වැඩක් කරනවා. බිග් වැඩක්. යන්කෝ. යන්. ඔයගලන්ට ළමයි අපේ ලිත්‍රබෝසාගේ ෆෝන් ගන්න පුළුවන් ඇති වෙන්න. හැබැයි මේ දවස්වල තියෙන මොනවද හලෝ ඔයාලා? XS විතරද? ඔව් හලෝ. මෙයාලගේ දැනට තියෙන XS විතරයි. ඒක ඔයගලන්ට ඇති වෙන්න XS ගන්න පුළුවන් අපේ ලිත්‍රබෝසාගේ. XS නා ඔයගලන්ට මතක් වෙනවද කවුද? මෙන්න මෙයා. එහෙනම් දැන් එකපාරට පඳුර ගාලා ෆෝන් එක කටින්න ඕන ගන්න. ඊට පස්සේ ඉතින් දවසේ අන්තිමට ජිම් එකටත් ආවා. ඉතින් කොහොම තමයි මගේ අද දවසේ ගෙවුනේ. ඔයගලන්ගේ ලස්සන කමෙන්ට් එක වෙනද දාන කමෙන්ට් එක දාන්න අමතක කරන්නත් එපා. ඒ කමෙන්ට් එකක් දාන්න.
එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. තව ලස්සන වීඩියෝ ගොඩකින් අපි ඉස්සරහට හම්බෙමු. ඔහොම තමයි ඉතින් මගේ දවස් ඉවර වෙන්නේ. අපි එහෙනම් තව මගේ තෙමු දෙවනි තෙමු කෝඩ් එකක් තියෙනවා. ඒකත් අන්බොක්ස් කරන වීඩියෝ එකක් මම අරගෙන එනවා. එහෙනම් බයි.